විමලධර්ම සූරිය රජතුමා මුරින්ම කොනප්පු බණ්ඩාර කියලා හඳුන්වපු කෙනෙක්. ඔහු උපන් වෙන්නේ රජකීය පවුලකට නෙවෙයි. නමුත් ඔහුට තිබුණේ අතිශය බුද්ධිය, දක්ෂතාවය සහ රට ගැන තිබූ ආදරය. කාලයක් තුලදී ලංකාවේ උතුර සහ මධ්‍යම ප්‍රදේශවල බලය අල්ලාගෙන හිටිය පෘතුගීසීනිය. ඔවුන් ලංකාව පාලනය කරන්න උත්සාහ කළා. කොනප්පු බණ්ඩාර කාලයක් පෘතුගීසීන් සමග හිටියා. ඔහුව ක්‍රිස්තියානි ආගමට හරවාගත්තා. නමුත් ඔහුගේ හිත ඇත්තටම ලංකාව වෙනුවෙන්ම තිබුණා. එක දිනයක ඔහු තීරණය කළා මම මගේ රට බේරා ගන්න ඕන කියලා. ඊට පස්සේ ඔහු පෘතුගීසීන්ට විරුද්ධව නැගිටලා ඔවුන්ට එරෙහිව සටන් කරලා ජයගත්තේය. ඔහු කන්ද උඩරට අල්ලාගෙන විමලධර්ම සූරිය කියන නමින් රජ වෙලා නුවර රාජ්‍ය පාලනය කළා. ඔහු බුදුදහම නැවත ශක්තිමත් කළා. විමලධර්ම සූරිය රජතුමාගේ ලොකුම සේවයක් තමයි ශ්‍රී දළදා මාලිගාව ඉදිකිරීම. මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න.